ගොඩක් අය කිව්වා මේක ජනතාව වෙනුවෙන් එකතු කවුද එහෙම කියන්නේ? කිව්වා ඔබතුමාලගේ නියෝජිතය. නෑ නෑ එහෙම මන් දන්නේ පුළුල්. අර ඒ කියන්නේ මම කියන්නේ ජනතාව වෙනුවෙන් එකතු වුනේ නැති තැන් බොහෝමයක් තියෙනවා. නෑ ඒක තමයි මම කියන්නේ. මේ ජනතාව වෙනුවෙන් නෙමෙයි එකතු වුනේ. ඒක තමයි මාත් එකගයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාව අනීතිකව අත්අඩංගුවට ගත්තාම අපි එකතු වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කරපු අසාධාරණ හින්දා. හරි. මේ එකමුතුව වෙන්නේ ජනතාව වෙනුවෙන් නෙමෙයි කියලා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත්තට පස්සේ හෝරාවක් යද්දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බංකුවට ඇවිල්ලා රනිල් එක්ක වාඩි වෙන්න පුළුවන් වුණා. හැබැයි එදා ජීවිත 300කට වඩා පාස්කු ප්‍රහාරයෙන් අහිමි වුණාම එතුමා සිංගප්පූරුවේ ඉඳන් ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් දෙනවා මම ලංකාවට එනකන් අගමැතිතුමා කතා කරන ආරක්ෂක කවුන්සිලයට යන්න එපා කියලා. ඒ මිනිස්සුන්ගේ ලේ මතින් උනත් එදා මෛත්‍රීපාල සිරිසේනටයි රනිල් වික්‍රමසිංහටයි එකතු වෙන්න බැරි වුණා. ජනතාව වෙනුවෙන් එකතු වෙන්න බැරි වුණා. හැබැයි අද හිටපු ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් වෙද්දී ඉක්මනට දුවගෙන ගිහිල්ලා බංකුවේ වාඩි වුණා.